සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හුඟක් සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. මම ඉතින් උදේම නැගිටලා ගහකොළවල ලස්සන බලලා ඊට පස්සේ තමන්ට ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන ගමන් තමයි මේ ඉන්නේ. මම ඉතින් උදේම දවල්ටත් එක්කම කෑම ටික හදාගෙන ඊට පස්සේ මේ අපේ බල්ලොන්ට කෑම හදන ගමන් තමයි ඉන්නේ. අද ඉතින් වැඩ ගොඩාක් තියෙන දවසක්. ඉතින් ඒක නිසා උදේ දවල්ටත් එක්කම මම කෑම ටික උයාගත්තා. බල්ලොන්ට කෑම හදනකොට මම කොළ වර්ගයක්, ඇට වර්ගයක්, මස් හරි මාළු හරි ඊට පස්සේ මොනවම හරි එළවලු වලින් පිටි ජාතියකුත් දාගන්නවා. අපිට වගේම ඒගොල්ලන්ටත් පෝෂණය අවශ්‍යයිනේ. අද මම බල්ලොන්ගේ බත් එකට එකතු කරේ පිටි සහිත ආහාරයක් කිව්වහම අපිට වට්ටක්කා, බතල ඒ වගේ දේවල් දාන්න පුළුවන් නේ. මම එකතු කරේ බතල. ඔන්න ඉතින් මම කඩෙන් තමයි හාල් ගන්නෙ. මම මේ සැරේ ලොකු වෙනසක් කරන්න හිතුවා. මට හිතුණා ඒක ගොඩාක් ලොකු ඉතිරියක් වෙයි කියලා. මම වී ටිකක් වී විකුණන්න තියෙන ගෙදරකින් සල්ලි වලට අරගත්තා. මේ දවස්වල මේ පැත්තේ මිනිස්සු ගොයන් කපනවා. ඉතින් ඒගොල්ලෝ අලුතෙන් ගොයන් කපපුවාම එයාලා පරණ වී විකුණනවා. ඉතින් ඒ පරණ වී අපිට ගොඩාක් හොඳයි. මේ හොඳ බරක් තියෙනවා. අර තෙත වී ගන්නවට වඩා හොඳයි. ඇත්තටම මම කලින් නම් වී තම්බන්න දැනගෙන හිටියේ නැහැ. හැබැයි අපේ හස්බන්ඩ් දැනගෙන හිටියා වී තම්බන්න. ඉස්සර අපිට කුඹුරු එහෙම තිබුණා. ඉතින් මේ එයා තමයි මටත් කියලා දුන්නේ. මේ විදියට වී ටික හොදලා මුට්ටියකට දාලා වී වලට චුට්ටක් යටින් හිටින විදියට තමයි වතුර පුරවන්න ඕනේ. එතකොට වී වලට වතුර වැඩි වෙලා බැරි වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඊට පස්සේ හොඳට ගින්දර දාලා වී ටික තම්බ ගන්න ඕනේ. ඔන්න ඔය ඔයාලට පේන විදියට වී වල ඇටේ පොත්ත යන්තම් පුපුරගෙන එනකොට වී එක බා ගන්න ඕනේ. සමහර අය නම් ගොඩක් තම්බනවා. මම නම් ගොඩක් තම්බන්නේ නැහැ. ඔය ගානට තම්බපුවම බත් එක හරිම රසයි. ඔය තියෙන්නේ ඔන්න ඔය ගානට තමයි ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපේ එළියේ ඕපන් කොටස තමයි මම වී ටික වනාගන්නේ. මොකද මේ දවස්වල අවුව ගොඩාක් සැරයිනේ. ඒක නිසා මට ඒක අවුවට දාන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් අවුවට දාලා හොඳට විනාඩි 15ක් 20ක් එක පැත්තක් වේලෙනකොට අනිත් පැත්ත හරවලා ආපහු වී ටික එකතු කරලා ආයෙ වනාගන්න. ඊට පස්සේ ඉතින් අපි ඔන්න දවල්ට කෑවා. අද කෑම ටික මේසෙට ඇරියා මම පොඩි වෙනසක් කරන්න හිතාගෙන. ඊට පස්සේ පැපල් ගෙඩියක් තිබුණා. ඒක ඉතින් කපලා හොඳට කූල් වෙන ෆ්‍රිජ් එකට දාන්න තමයි මේ ලෑස්තිය. පැපොල් කෑලි කෑලි කපලා ඊට පස්සේ ඒකට දෙහි චුට්ටක් මිරිකලා ඒකට පිටිකිරි චුට්ටකුත් දාලා ලුණු කුඩු චූට්ටකුත් දාලා සීනි පොඩ්ඩක් එකතු කරලා බලන්නකෝ. ඒක හරිම රසයි. සැලඩ් කෑවා වගේම රසක් තියෙන්නේ. අද ඉතින් උදේ ගේ අතු ගා ගන්න බැරි වුණා. මොකද වී ටිකක් තම්බනවා කිව්වහම ඒක අපි උදේම කරගන්න ඕන දෙයක් නේ. මොකද ඉතින් වී කියන ඒවා වේලෙන්න අවුසර තියෙන්න එපා. මම අවුවේ දැම්මේ නැති වුණාට වී වලට ඉතින් ගේ ඇතුළේ උනත් වේලෙන්න අවුව තියෙන්න ඕනේ.
ඊට පස්සේ ඉතින් මම ওই රෙදි ටිකක් තිබුණා නවා ගන්න. ඒ ටික නවන ගමන් තමයි ඔය ඉන්නේ. ඔයාලට මම රෙදි නවනකොට කරන දෙයක් කියලා දෙන්නද? අපේ ගෙදර 5 දෙනෙක් ඉන්නවනේ. ඉතින් රෙදි ගොඩක් ඔන්න දවස් 2ක් 3ක් නවන්න බැරි වුණාම රෙදි ගොඩක් එකතු වෙනවා. එතකොට මම කරන වැඩේ ඒක එක්කෙනාගේ රෙදි එක එක ගොඩවල් වලට, කියන්නේ එක්කෙනාගෙන් එක්කෙනාට රෙදි ගොඩවල් ගහලා වෙන් කරගන්නවා. වෙන් කරගෙන ඊට පස්සේ ඒවා එක එක්කෙනාගේ කබඩ්ස් වලට වෙනම නවලා දානවා. ඒක මේ අර අපි රෙදි ගොඩ ගහගත්තාම මනසට ලොකු වදයක් වෙනවනේ. අන්න ඒ වදයක් වෙන එක නැති වෙනවා ඒ ක්‍රමෙන්. හැමදාම ඉතින් රෙදි ගොඩ ගහන්නේ නැහැ. නමුත් එහෙම වෙලාවට මම ඒ දේ කරනවා. ඔයාලත් කරලා බලන්නකෝ. ඊට පස්සේ ඉතින් දෝනිව ක්ලාස් එකකට ඇරලවන්න තිබුණා. හස්බන්ඩ් ඉතින් කෝල් කරලා කිව්වා රෑ වෙලා උයන්න ඕනේ නැහැ, අපි පිටින් කමු කියලා. එයාත් අද ගෙදර එනවා කියලා. ඉතින් අපි රෑ කෑම වේල පිටින් අරගත්තා. අදට ඉතින් ඇති නේද? අද උදේ ඉඳන් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.